තොන්ද පැය භාගයක් ඉඳගෙන අපි වේලස්සනින් ආවා. Hi guys, welcome back to our YouTube channel Samosandu. හරි ඉතින් ඔන්න අද අපි යනවා මගේ වීසා එකේ රිනිවල් එකට. ඉතින් ඔයාලට ඒ ගැන ඩීටේල්ස් දෙන්නම් අද අපි දෙන්න. දැන් ඉතින් මේ නාලා කරලා එකට යන ගමන් ඉන්නේ. මේක ඩේ ව්ලොග් එකක් වගේ ගේන්න. අද අපි දෙන්නගේ ඔෆ් එක. මෙයා හෙටත් ඔෆ්. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. දැන් මේ යන ගමන් ඉන්නේ. හරි ඉතින් අද අපි දෙන්න අමීරගේ නේද බබා? අමීරගෙන් තමයි අද වීසා එකේ වැඩේ කරගන්න යන්නේ. අර කලින් අපි කිව්වා වගේ ගොඩාක් අය දන්නේ නැහැනේ. ගොඩක් අය පාකිස්තාන් කාර්යයන්ට සති දෙකකට විතර කලින් නේද මේ ගිහිල්ලා ඇහුවේ. ඔව්. ඇහුවා. සති දෙකකට කලින් ඇහුවමකෝ 1400ක් වගේ තමයි යන්නේ ඔක්කොටම කියලා. වීසා රිනිවල් එකටයි මෙඩිකලුයි ඔක්කොටම. ඉතින් මගේ තව මාස දෙකක් තියෙනවා. ඒත් වැකේෂන් ඔය කතා කරගෙන ඉන්න තු ඉක්මනටම කරගන්න හොඳ නිසා. ඔව්. මේ මට වැකේෂන් එන්න ඕන නිසා ඉතින් කියන්න බෑනේ. ඊට පස්සේ අයිඩියා එකෙන්ද කල් ගියොත් නිසා කලින්ම ඉතින් වැඩේ කරගන්නවා. දැන් ඉතින් අපි යනවා අපි කලින් හිටිය තැන තියෙන්නේ. එතන පල්ලෙහා තමයි අමරගේ තියෙන්නේ. එතෙන්ට ගිහිල්ලා ඒ වැඩ ටික කරන් එනවා. අපි එතන ගිහිල්ලා පෙන්නන්න ඔයාලට ඩීටේල්ස් ටික දෙන්නම්. දැන් ඔයාලා ගොඩක් කට්ටිය ඇතිනේ හස්බන්ඩ් වයිෆ් මේ ඉන්න කට්ටිය. ඒජන්ට්ලා හරහා ඇති ඩිනර් 3000 4000ක් විතර යනවා. බලමු අපි ඉట్లా එතෙන් ගිහලා මොකද වෙන්නේ කියලා. අපි ඉස්සර හිටියාලුවනේ. පරණ අඩවියට ආවා. ඉස්සර අපි දෙන්නේ ඉතින් මේ පාක් එකේ තියෙනවා හවසට. එහෙම ඔයගොල්ලෝ දැකලත් ඇති වීඩියෝ වල දෙන්නේ නේද බබා? මේ හරි ඉතින් කරක් ගැහුවා අපි ඒකම. ඉතින් තව අවුරුදු දෙකකට වීසා ගහලා මෙහෙ ඉන්න බලාපොරොත්තු වෙනවා. තව ටික දවසක් නේ. අවුරුදු වීඩියෝ ගන්න බැරි නේ. බලමු. ඔව් දැන් ඒගොල්ලෝ මොනවා කියයි දන්නේ අපි එහෙම වුණොත් අනිවාර්යෙන් ඩීටේල්ස් ටික හරි දෙනවා යාළුවනේ. අපි ඉතින් නම්බර් එකක් දුන්න ටෝකන් එකේ ටෝකන් එක මොකද්ද බං? 38. මේ කියන්නේ අපි මේක දෙනකන් ඉතින් ඉන්නවා. තාම එතන ඉන්නේ යාළුවනේ සෑහෙන වෙලාවක් යනවා. අපිට නම්බර් එක තියෙන්නේ 38 දැන් යන්නේ 32. දැන් පැයක් විතර ඇද්දි තාම නෑ ඉතින්. අපි මේ බය ඉන්නේ ඒගොල්ලෝ අර ෆාස්ට් ඉන්නේ. පහට මේක වහනවා. පහට වහලා ආයි අර ඉන්නේ 7ට. අපිට ඒ ටයිම් එකට එන්න දන්නේ. වෙලාව නම් සෑහෙන්න වෙලාව තියලා තමයි එන්න ඕනේ. කොහෙවත් යන්න දාගෙන එන්න හරියන්නේ නැහැ. ඉසයික ගැන මොනවද වට හිතෙන්නේ? ආ? පාන්දර පහටවත් වරෙලා බතුරු දෙකක් බදගෙන එන්න මේක නම්බර් යන්න බා ලංකාවේ අර මොනවද රජයේ ඒව හොඳයි නේද? මේ කියන්නේ නම්බර 30 තාම 32 තියෙන්නේ. හරි 32. අම්මෝ කොහොමද කට්ට පැගියද? දැන් වෙලාව 4:00යි අපි ආව 1:00ට. අපි ආව 1:00ට දැන් 4:00යි. ඉතින් මේකේ එක්කෙනයි වැඩ එක කෙල්ලයි වැඩ. 4:00 නෙවෙයි දැන් වෙලාව 5යි ගන්න. හරිද? එක කෙල්ලයි වැඩ. ඉතින් ගොඩාක් කෙනෙකු ඉන්නවා රාමදාන් මාසෙනේ. පැය 4යි 5යිනේ වැඩ කරන්න යාලා. ඉතින් මේ හැබැයි අනිවාර්යෙන් ඕන ඩොකියුමන්ට් තමයි දෙන්නගේම ඩෙන්ටිටි දෙක අරන තිබිච්ච. ඊට පස්සේ තමයි ලේබර් කාඩ් එක. ඒ කියන්නේ ස්පොන්සර්ගේ ලේබර් කාඩ් එක. ඊට පස්සේ පාස්පෝර්ට් එක. පාස්පෝර්ට් කොපියක්. ඊට පස්සේ තව ඉතරනේ පාස්පෝර්ට් කොපිය ලේබර් කාඩ් එක ඩෙන්ටිටි දෙකයි. එච්චරයි වුණා. 750ක් ඕන 450 වීසා එකට අවුරුදු දෙකේ. ඉතුරු 250 ගහනවා යාළුවගේ පේපර් වර්ක් මොනවාරි ඩොකියුමන්ට්ස් සාච් කියලා. ඊට පස්සේ 700ක් වගේ ගෙවන්න තියෙනවා. ඊට පස්සේ ස්ටැම්පින් වලට 600යි හරි 500යි හරි ආයේ මෙඩිකල් එකට 300යි. එච්චරයි අවුරුදු දෙකේ වීසා එකට යන්නේ. දැන් මට කිව්වා ඊමේල් එකක් දාන්නම් කියලා. තාම මෙයාට මාසයක් විතර කල් තියෙනවා අපි ඇඩ්වාන්ස් ෆුඩ් කියන්නේ ටිකක් වේලාසන අපි වැඩේ කරගත්තා. නැත්තම් ආයේ කටාක කියලා නේද දුවන්න ඕන සල්ලි වන්න ඕන. ඒක අපි වෙලාසනම ගහන්න මෙයාට ඔය ඊමේල් එකක් එනවා මෙඩිකල් යන්න. මෙඩිකල් ගිහලා ඒ report ටික අරගෙන ආයෙ මෙතෙන් මේ බිල් එක අතරන් එන්නකෝ නේ. ඔන්න ඔයයි වෙන්නේ වැඩ. එහෙනම් දැන් අපි යමු ඊළඟ වැඩේට අද දවසේ. දැන් අපි මෙයාගේ කොණ්ඩේ කැපුවා රැවුල කැපුවා
මගේ ෆෝන් එකේ software එක දැම්මා. පවර් බෑන්ක් එකක් ගත්තා. ඉවර ටික කරාලුනේ වීඩියෝ එක පස්සේ මතක් වුණේ. දැන් මේ අපි දෙන්න මොන හරි තේ බීලා කණ්ඩ ගෙනියන්න හදන්නේ කඩේට යනවා. ඒකේ ලංකාවේ රෝල්ස් නම්මනම් තියෙනවා. හැබැයි දැන් ඉෆ්තාර් නිසා කියන්න බෑ. වහලාද දන්නේ. වහලා නම් මම බැනුමක් අහනවා අද්ද කොටේ ඉඳන් ආයි මේ කොනට එක්කන් ආවට. මේ දැන් යන ගමන් ඉන්නේ. රැට ආද මට කිව්වා මාව KFC එක්කන් යනවා කියලා. ඉතින් අපි එනම් KFC දී හම්බෙමු. දැන් ඉතින් ඉෆ්තාර් වෙලාව හරි. දැන් කට්ටිය කනවා අපි කකා යනවා. හායි යාළුවනි කොහොමද ඔන්නේ ඉතින් අද දෙවෙනි දවසේ. ඊයේ ඉතින් වීඩියෝ ගේන්න බැරි වුණා අන්තිම ටිකේ. අද ආයි අමරෙකට යනවා මීරෙකට ඉතුරු වැඩ කරගන්න. සුපුරුදු පරිදි වෙන මම වැඩට යන්න බලාගෙන යන්නේ. එහෙමම වැඩේ ඉවර වෙලා යනවා සැලුන් එකට. ඉතින් අදත් මොනවා වෙයිද දන්නේ නැහැ. ඊයොන්න මෙඩිකල් වලට ආවා ඊමේල් එක. දැන් ඩේට් එකක් දාගන්න ආයි යන්න ඕනේ අමීරෙකට. ඒගොල්ලෝ කියන ඩේට් එකට තමයි ආයි මෙඩිකල් යන්න ඕනේ. ඊ අපේ වැඩවලට ගිය කොහොම හරි 700 ගාණයි. සාමාන්‍ය දවසක් ගියොත් මෙච්චර වෙලාවක් මෙයක් යන්නේ නෑ. මේ රාමදාන් නිසා මම හිතුවේ මගේ වීසා එක මැයි ඉවරයි කියලා. මැයි නෙමෙයි ඉවර අප්‍රේල් වල. මං ගියේ වෙලාවට මට තිබ්බ තව එක්ස්පයර් වෙන්න මාසෙයි තිබ්බේ කියලා. ඉතින් රාමදාන් නිසා අපි ඒකයි දැම්ම වැඩේ පටන් ගත්තේ. නැත්තම් හිමීට යනවනේ වෙලාවත් එක්කම කියන්න බෑනේ රාමදාන් නිසා මොන වගේද කියලා. ඉතින් ඒකයි අපි දැම්මම කරන්න ගත්තේ. ඉතින් දැන් උදේ නෙමෙයි දවල් 12යි 12:00ට කොහෙද ඒක ඕපන් කරන්නේ. අපි ඉතින් එතන දොර ගාවම ගිහින් ඉස්සෙල්ලා වැඩේ කරගන්න. ඊයේ පැය 3:00ක් විතර ගියා වැඩේට. අනිත් දවස් වලට නම් මෙච්චර වෙලාවක් යන්නේ නැහැ යාළුවනේ. අපි නෑනා වීසා ගහලා තිබ්බා. එයාට එදාම මෙඩිකල් දැම්මා. එයාව එදා මෙඩිකල් දැම්ම. හැබැයි ඒකට හේතුව එයාගේ අද නම් හෙට වීසා ඉවරයි. ටක් ගාලා වැඩේ කරගත්තා. එහෙම. හරි එන යාළුවනේ අපි දැන් යමු අද එතන. ඕනේ යාළුවනේ තවත් 750ක් ගෙවුවා. දැන් ඉතින් 750 750යි 1450යි සම්පූර්ණ මුදල ගෙවලා දැන් අවුරුදු දෙකකට මෙයාට නීත්‍යානුකූලව වීසා එක ගැහුවා. මේ රටේ ඉන්න වීසා එක හදාගත්තා. දැන් මෙඩිකල් වලට යන්න තියෙනවා. මෙඩිකල් එක යන්න තියෙනවා. ඊට පස්සේ ඩෙන්ටිටි එනවා. දැන් ඉතින් සැලුන් එකට යනවා. දැන් සැලුන් එකට යන ගමන් හයි යාළුවනේ මම මේ වීඩියෝ එක එනකොනුත් ඉතින් මේ වීඩියෝ එකත් ගන්නකම් වීඩියෝ එක අප්ලෝඩ් කරේ නෑ. හරි ඉතින් ඔන්නද නෑ. හරි ඉතින් ඔන්නද මෙඩිකල් වලට යනවා. ඉතින් යන ගමන් ඉන්නේ උදේම දැන්. හරි ඉතින් අපි අමීරකින් මෙඩිකල් වලට දැන් ගෙවලා තියෙන යාළුවනේ. ඉතින් දැන් බලමු අද අම්මෝ මට ලේ දෙන්න නම් පට්ට බයක් තියෙන්නේ. ඒත් ඉතින් දෙන්න බෑ. ඉතින් දැන් යනවා ටැක්සි එක යන්නේ ටක් ගාලා අද වැඩත් එක්ක ටක් ගාලා උදේම ගිහින් වැඩේ කරගන්න. දැන් 6ට විතර ති වෙලා. 6 කියන්නේ නිකන් අරහන් නේද බබාද? මෙයා පාන්දර 5ට නිදාගත්තේ වැඩ නයිට් නෙමෙයි. ආයි නැගිට්ටා පව්. යන නීතිවතේ ඉන්නේ. මමත් එහෙම තමයි. ඒගොල්ලෝ අහනවා මෙඩිකල් එකදී කොහෙද ඕනි කියලා. අපි ළඟ තැනක් කිව්වා. අපි කොහොම කරාමයක් අපිට දෙන්න කියලා. නැත්තම් ගොඩක් තැන් තැන් වල තියෙනවා මෙඩිකල් සෙන්ටර්. ඉතින් ළඟ තැන ඒකනේ. ඒ නිසා එතන අපි ඉල්ලගත්තා. අපි බලමු දැන් මොනවාද වෙන්නේ කියලා. ලේ ගන්න එක තමයි පොළ. මෙතන තමයි ප්ලේස් එක යාළුවනේ. පැය භාගයක් ඉන්න වෙනවා අපි වේලස්සනින් ආවා. නෑ ලේඩි කෙනෙක් හිටියේ. ගියසරේ බව පිරිමියෙක් කෙනෙක් හිටියේ. එක්ස්රේ ගත්තේ නැහැ. බ්ලඩ් එක විතරක් අරගෙන ගන්න ආයි ෆොටෝ එකක් තියලා ඒක තමයි. ආයි කිසිම දෙයක් ආයි නෑ. ඒක දුන්නා ආවා. ඉතින් ඔහොම තමයි ආලවනේ මේ පාන්දර මොකක් ඩග්ගල ඉවරට දැක්කා.
ටක් ගාලා වැඩේ ඉවරුණා. හැබැයි පරක්කු වෙලා ලේඩි කෙනෙක් ආවොත් එයාට ඇදෙනවා ඉස්සෙල්ලම තැන. ඔව් ගර්ල්ස් වලට දෙනවා. Girls වලට. අපි තව කට ගන්න ඕනේ තියෙන්නේ. ඒකනේ. ඕක තනියම ආවත් කරගන්න තිබ්බනේ. බය නැතුව. මම බය හිටියේ දැන් බය නැහැ. හරි නේ යාළුවනේ පිරන් බ්ලොග් එකේ හම්බෙමු ඕනේ. ඉතින් මම මේ වෙනකුණුත් හිටියේ ඒගොල්ලන්ට ඒ විස්තරේ කියන්න. මෙඩිකල් වලට උදේ 6:00ටවත් එන්න. 7ට තමයි මෙඩිකල් මේක අරින්නේ. ඉතින් දැන් වෙලාව කීයද බා? 7:00යි. 7:25. විනාඩි 25 වැඩේට ගියේ. හරි ඉතින් දැන් ඉන්නේ ඊළඟ බ්ලොග් එකේ හැමෝම බයි හැමෝම පරිස්සමින් ඉන්න. බබා